නොනිදන දිවයිනේ චාරිකාවක් කියලා සිංහල භාෂාවට පරිවර්තනය වුණා. ඇන්ඩ්‍රූ ෆිඩෙල් ෆර්නැන්ඩෝ විසින් රචිත The Bonus Sleepless Idol කෘතිය ගැන සාකච්ඡා කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අද මගේ දෙක ඉන්නවා ඇන්ඩ්‍රූ ෆිඩෙල් ෆර්නැන්ඩෝ මුල් කෘතියේ කර්තෘ සහ පරිවර්තක ලංශිත කුලරත්න. යෝග ගමන් තුළ මේ පොතේ හොඳ ජීව ගුණයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒක නිකම්ම නවකතාවකුත් නෙමෙයි, ඉතිහාසය ගැන විතරක් කියන පොතකුත් නෙමෙයි. ගොඩක් මිනිස්සු ගැන විස්තර තියෙන අපේ රට ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් පොතක් විදිහට තමයි තේරුනේ. ඉතින් ඒ කියවපු ඒ රීඩින් එක්ස්පීරියන්ස් එක මම සෑහෙන එන්ජොයි කළා නේද කෙනෙක් විදිහට. පරිවර්තනය කරන්න බලාගෙන පොත කියවලා නැති වුණා. ඒ පොත කියවලා ඉවරනාට පස්සේ හිතුණා මේක අපේ සිංහල රීඩර්ස්ලට දෙන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. ඒක තමයි ඇත්තටම මගේ ඊළඟ ප්‍රශ්නේ. මොකද මේ පොතේ තේරවදනේ රාශිය කියනවා මේ පොත දවස් දෙකකින් කියවා හමාර කළ වහාම මෙහි සිංහල පරිවර්තනයක් කිරීමේ අවශ්‍යතාව ගැන මම ඇන්ඩ්‍රූට කිව්වේ. අපි මොන ලෙසින් ඒකට කතා කිරීමට දවසක් මුල් කර ගැනීමට තරම් ඔබ නිර්ලෝභී වේදල. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නේ ඇත්තටම දැන් අපි ගොඩක් වෙලාවට පොත් කියවනවා. අපි පොත් වලට ආසයි. ඒ වුණාට මේ පොත පරිවර්තනයක් කරන්න ඕනේ කියලා හිතෙන්නේ මොන කාරණා මම පරිණාම වෙලාද? What was that particular moment, like any particular reason why you wanted to do that? දැන් මේ සංචාරය කරන අතරතුර අපිට තේරෙනවා මේ තැන්වල ඉන්නේ මෙන්න මේ විදිහේ මිනිස්සු කියලා. මේ තැන තියෙන ලෑන්ඩ්ස්කේප් එක මේ විදිහට. මේ තැන් අපි බේර ගන්න ඕනේ, ආරක්ෂා කර ගන්න ඕනේ කියන ඒ අදහස පාඨකයාගේ ඔළුවට එනවා. දැන් උදාහරණයක් විදිහට අන්තිම හරියට කිට්ටු වෙලා තියෙනවා සිරිපාද ගමන. ඒ සිරිපාද කිය කෙනෙක් දන්නවා හැටන් පාරේ සිරිපාද යන්නේක හරි හිතට අමාරුයි කියලා. මොකද සෑහෙන පරිසර හානියක් එතන තියෙනවා. දැන් මේ පොත කියවද්දී අපිට හිතෙනවා අපිට වගකීමක් තියෙනවා මේ වගේ දේවල් කරද්දී ටිකක් වගකීමක් ඇතුව හැසිරෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි සුළු ජාතීන් ගැන සහ යාළුවෙක් අපිට දෙන ප්‍රශ්න, ඒ වගේම දේශපාලන කෝණයන් වගේ දේවල් මේ පොතේදී හරි ස්මූත් සුමට විදිහට කතා කරනවා. එතන පාඨකයාට ප්‍රීච් කරන්නේ. ඒ කියන්නේ මම මෙන්න මේ විදිහට කරන්න ඕනේ කියලා උපදේශයක් නොදී ඇන්ඩ්‍රූ එයාගේ ට්‍රිප් එක අතරතුර එයා අත්විඳපු දේවල් හරිම ලස්සනට වචන කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ පර්ස්පෙක්ටිව් එක හරිම පවර්ෆුල්. මම හිතුවා ඒක අපේ රීඩර්ස්ලට සෑහෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා. As I sat in the back pews with Elijah, before us on the floor were gathered devotees in little clumps, reading prayers from weathered missals. වලින් නැගෙනා වූ රාවයක්ද ඇසුරේ. සුදුවතින් සැරසී දෙදන නවා බිම වාඩිගෙන සිටි කාන්තාවන් පිරිස දලදා මැදුරේ හෝ ශ්‍රී මහා බෝධිසේවනයේ සිටිනා පැතිමතුන් සිටි කැම්විය. සිය සැමියන්ගේ ආරක්ෂාව, රෝග නිවාරණය, විභාග ප්‍රතිඵල සුබ වීම සහ සිය දූ පුතුන්ට දරුපණ ලැබීම සඳහා කරන යෙදීම් මෙහිදී සුපුරුදු පරිදි ඇසුරේ.